අපිට බැරි වේද කොන්ට්‍රැක්ට් එකක් දීලා අරුන්ගේ අඳු ටික කඩලා දාන්න. දරුවෝ බාර ගන්න උඹද? ඒ ලසා ඉන්නේ බාර ගන්න. ලසා කැමති උනාට ඉෂියක්ව බාර ගන්න. ඉෂියක් කැමති ලසා එක ජීවත් වෙන්න. කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඉන්න වෙනවනේ. තමන් කැමති මිනිහෙක් එක්ක ඇරෙන්න අකමැති මිනිහෙක් එක්ක ජීවත් වෙන්න කිසිම ගෑණියෙකුට සිද්ධ නොවේවා. මන්නම් කැමති නෑ ඒකට. මං කැමතිත් නෑ ඉතින්. ඉතින් කරන්න දෙයක් නෑ නේත්. මේ වෙලාවේ ඉෂියක්ව පරිස්සම් කරන වෙලෙන් අපිට වෙන කරන්න දෙයක් නෑ බං. පරිස්සම් කරනවා කියන්නේ ඉතින් අපි තුන් දෙනාට ඇයි පස්සෙම ඉන්න වෙනවා. එච්චරයි. වැඩි කාලයක් නෑ නේ ඉතින්. මාස 9ක් විතරනේ. අපි කොහොම හරි ටික ඉෂියක්ව බලාගමු. මන් දන්නේ නෑනේ මට නම් පට්ට කේන්තියක් තියෙන්නේ නෑ. චේතිකාරයත් එක්ක මට සිරාටම ඕක මරාගෙන කන්නේ ඉතින්. එච්චරට මට කේන්ති. මාෂි කිසිම කෙනෙක්ට වෛර කරන්න එපා. අපි එහෙම කරන්න ඒක බඩේ ඉන්න දරුවටත් බලපානවා. මගේ බඩේ නෙමෙයි දරුවා ඉන්නේ. ඉෂීගේ බඩේ දරුවා ඉන්නේ. මට වෛර කරන්න පුළුවන්. ඇයි යන්නේ? එයාටයි වෛර කරන්න හොඳ නැත්තේ. ඒ වුණාට අපේ කටින් ඒ වගේ දේවල් පිට වෙනකොට අපේ අහිතකර කිරණ පිට වෙලා ඒව දරුවගේ ඇඟේ වදින්න පුළුවන්. නේ? කාගේ දරුවෙක්ද මම්මී? උඹේ සිරාව ප්‍රශ්නයක් අහන්න. උඹේ ගොමුකම බොරුවක්ද ඇත්තද මට හිතා ගන්න බැරුණා. අයියෝ හරි බං. ඔය උඹේ මොඩුල් එක මේ මේකේ මොඩුල් එක. ඉවරයි. ඒ කියලා මචං. මේ විදිහට නොකිය ගමන් යන්න හොඳ නෑනේ. අම්මෝ එන යන්නේ. ඔය ගියා මට. මේ අනේ මට මේ දරුවෝ පරිස්සම් කරගන්න උදව් කරපන් මට වෙන මොකුත් ඕනේ නැහැ.